ඒක පළවෙනිම දේ. මම පළවෙනිට මිස් ශ්‍රී ලංකා විදිහට මගේ අරමුණ තියෙන්නේ මිස් වර්ල්ඩ් කිරුළ ලබා ගන්න. සිහිනයක්ද? සිහිනයක් වගේ මේක ලොකු අරමුණක්. ඒ වගේ මගේ ලොකුම අරමුණ මිස් වර්ල්ඩ් කිරුළ ලංකාවට ගේන එක. මට ආපු අවස්ථාවක්. කියන්නේ රට වෙනුවෙන් ආපු අවස්ථාවක්. ඒ වගේම තමයි මට පුළුවන් නම් මගේ උපරිමයේ මිස් වර්ල්ඩ් කිරුළ සඳහා දෙන්න. ඒ කියන්නේ ඒක තමයි මගේ තියෙන ලොකුම වෑයම. ප්‍රතිභා ලියනාරච්චි කියන කෙනා කොච්චර මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කියන කිරුළට ලොකු සාධාරණයක් කරනවද කියන එක. අපේ රට නියෝජනය කළා ලෝකේ බබලවන්න, ලෝකේ තැනක් තියාගන්න. ඉතින් මම මේ අවස්ථාව උපරිමයට පාවිච්චි කරන්න කැමති අවස්ථාවන්. ඒ කියන්නේ ෂෝට් කට්ස් මගේ ජීවිතේ නෑ. මම හැමදේම ධෛර්යයෙන් කැපවීමෙන් අවස්ථාව වෙනවා. ඉතින් ඒ අවස්ථාව තමයි තවත් මිනිස්සෙක්ට දෙන්නේ. ඉතින් මම කියන්නේ මගේ හැම සම්දිස්ථානයක්ම ජීවිතේ මම නිදහස් අධ්‍යාපනයෙන් ආව ප්‍රොඩක්ට් එකක්. ඉතින් 5 වසර ශිෂ්‍යත්වයේ පාස් වුණා. ඊට පස්සේ ඒ වගේම ශිෂ්‍යාධාරලාභී මම ඒ කාලේ. මම ඒක කියන්න කැමති මෙහෙම මම අර පොදු ජනයාගේ අර කියන්නේ බදු මුදලින් මහජන බදු මුදලින් ආපු කෙනෙක්. හැබැයි මම ඒකට උපරිම දේ කරපු කෙනෙක්. පොසිටිව්ලි අපි දේවල් බාර ගන්න එක තමයි අපේ මේ ජීවිතේට ගොඩක් අලුත් දේවල් එන්න හම් වෙන්නේ. අපේ තාත්තා මට කියනවා බ්ලැක් හෝස් කියලා. කියන්නේ මොකක් කරත් මම අනිවාර්යෙන් මගේ ගෝල් එකට යනවා. හැබැයි තාත්තට ඒ විශ්වාසය මං ගැන තිබ්බා. හරිම ට්‍රාන්ස්පේරන්ට් පැජන්ට් එකක් කියන්න පුළුවන්. ඔඩිටර්ස්ලා එකතු වෙලා ඊට පස්සේ ඒක හරිම ට්‍රාන්ස්පේරන්ට් විදිහට තමයි මේ පැජන්ට් එක දිගටම ගෙනිච්චේ. ඉතින් එහෙම කාටවත් පණිවිඩය ලොකුවටම you should think big. ඉතින් මම තමන් achieve කරනවා නම් තමන් achieve කෙනෙක් නම් අපිට ලොකු dreams තියෙන්න ඕනේ අපේ ජීවිතේ. අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ. ආයුබෝවන් රියල් ස්ටෝරිස් විත් මනෝද්‍ය වැඩසටහන් මාලාවේ 7 වෙනි වැඩසටහනත් එක්ක තමයි අද දිනේදී ඔබ අප මේ එකතු වී සිටින්නේ. අද රියල් ස්ටෝරිස් විත් මනෝද්‍ය වැඩසටහනට සුවිශේෂී දවසක්. මම අද වැඩසටහන සුවිශේෂී දවසක් කියලා කියන්නේ අද මේ වැඩසටහනට සහභාගී වන ආරාධිතයා සුවිශේෂී ආරාධිතයෙක් වන නිසා. අපේ කාලේ අපිට අභිමානයෙන් කියන්න පුළුවන් තරුණ දක්ෂ අපි කියනවා ඇචීව කෙනෙක් කියලා. දේවල් ළඟා කරගන්න දක්ෂ තරුණියක් තමයි අද අපේ මේ වැඩසටහනට අපේ ආරාධනයෙන් සහභාගී වෙලා ඉන්නේ. ඇය තමයි වර්තමානයේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා. ලංකාවේ රූ රැජින 2026 වර්ෂයේ ලෝක රූ රැජින තරඟාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නට සූදානමින් සිටින ප්‍රතිභා ලියනාරච්චි තමයි අද දවසේ මගේ ආරාධනාව පිළි අරගෙන මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. ඉතින් ප්‍රතිභා ඉතාමත් සාදරයෙන් ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව රියල් ස්ටෝරිස් විත් මනෝද්‍ය වැඩසටහනට පිළිගනු ලබනවා. අයිබෝන්. හොඳයි. නංගි බොහොම ස්තුතියි නැවත වතාවක් රියල් ස්ටෝරිස් විත් මනෝද්‍ය වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. මම සාමාන්‍ය මේ වැඩසටහනට සහභාගී වන සියලු ආරාධිතයන්ගෙන් පොදුවේ අහන පළමු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රතිභා හිතන විදිහට ප්‍රතිභා ලියනාරච්චි කියන්නේ කවුද? මුලින්ම කියන්න ඕනේ thank you මටත් මේ වැඩසටහනට කතා කරාට. ඉතින් මට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. ඉතින් ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රතිභා කියන්නේ කවුද? ප්‍රතිභා කියන්නේ හරියටම ගත්තොත් ධෛර්ය සම්පන්න ඉතාමත් කැපවීමෙන් වැඩ කරන ඒ වගේම වෙනස් වීමට කැමති කෙනෙක්. හොඳයි. ධෛර්ය සම්පන්න ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරන. මම හිතන්නේ ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරන්නේ නැත්නම් ඔයාගේ තියෙන achievements එක ළඟා කරගන්න ටිකක් අමාරුයි. හොඳයි. ප්‍රතිභා මම මේ ප්‍රශ්න ඔයාගෙන් විශේෂයෙන් අහන්න මේ දැන් ඔයා මේ වැඩසටහනට සහභාගී වෙන්නේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විදිහට. හැබැයි මම ඒ ගැන කතා කරන්න ඉන්න කලින් මට නිකන් හිතෙනවා මේ ප්‍රශ්න ඔයාගෙන් අහන්න. මොකද මේ මම දැකපු ටිකක් වෙනස් කෙනෙක් ඔයා. ඒ කියන්නේ අපි කියනවා එකම දෙයක් ගැන විතරක් ඉන්නේ නැතුව විවිධ දේවල් කරන්න උත්සාහ කරන චරිතයක් විදිහට තමයි මම ඔයාව කියවලා තියෙන්නේ. මම මෙහෙම අහන්නම්. සමහරට ඔයාට මීට වඩා එහා ගියපු අරමුණු තියෙන්නේ නැති.
තව අවුරුදු 5ක් යනකොට ප්‍රතිභා ලියනාරච්චි කියන චරිතය කොයි වගේ තැනක කොයි විදිහේ කෙනෙක් විදිහට දකින්නද ඔයා කැමති? ප්‍රතිභා ලියනාරච්චි කිව්වම ඔයා මාව ඇඳිනෝ වගේ මම නිකන් মালටි ටාස්ක් කෙනෙක්. ඒක ශේෂ්ත්‍රයන් වල මම නියැලිලා තියෙනවා මං ගැන හරියට බයෝග්‍රැෆි එක කියවුවා නම් කෙනෙක්. ප්‍රතිභා ලියනාරච්චි කැමති මාව ඉන්ස්පිරේෂනල් කැරක්ටර් එකක් විදිහට කවුරු හරි දකිනවා නම් මාව ආදර්ශයට ගන්නවා නම්. ඉතින් ඒක ගොඩක්ම quantitative and qualitative inspiration එකක් විදිහට විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය. ඉතින් මං කැමති මාව ඒ ඉන්ස්පිරේෂන් කැරක්ටර් එකක් වගේම ලංකාවේ පිළිගත් ව්‍යවසායිකාවක් විදිහට දකිනවා නම්. ඒ කියන්නේ අයිකන් එකක් විදිහට ඔයාව දකිනවා නම් කැමති තව අවුරුදු 5ක් යනකොට. 5කින්. ඒ කියන්නේ අයියේ ඒක ඇත්තටම කිව්වොත් එහෙම 5කට සීමා කරන්න බෑ. ඉතින් එහා විෂන් එකක් තමයි මල් ළඟ තියෙන්නේ. ඒක අපිට 5කින් ගත්තොත් ඒ ගමන් මග ලොකු ඉන්ස්පිරේෂනල් කැරක්ටර් එකක් විදිහට තමයි මම දකින්නවට කැමති මාව. ඒ වගේම මාව ඕන කෙනෙක්ට උදාහරණයට ගන්න පුළුවන් හොඳ ව්‍යවසායිකාවක් වෙන එක. ඒ කියන්නේ මම ව්‍යවසායිකාවක් විදිහට මේ රටේට ආදර්ශමත් කාන්තාවක්. ඒ කියන්නේ ඔයා කියන්නේ දැන් ඔයා රූ රැජිනක් විදිහටනේ මේ වෙලාවේ සමාජවාදී හා බලන්නේ. එතනින් එහාට ගියපු දක්ෂ තරුණ ව්‍යවසායිකාවක් විදිහට ඔයාව සමාජයේ විසින් දකිනවා නම් ඔයා කැමති. හොඳයි. හරි අපි දැන් කතා කරා ප්‍රතිභා කියන්නේ කවුද? ඔයාට අවුරුදු 5කින් සහ අනාගතේ කොයි වගේ තැනකටද යන්න ඕනේ? සමාජය ඔයාව දකින්න ඕනේ කොයි වගේ කෙනෙක් විදිහටද කියන එක අපි කතා කරා. නංගි අපි කතා කරමු මේ ඔයාව මේ දවස්වල මිනිස්සු වැඩිපුරම දන්නේ කොයි විදිහටද? අන්න ඒ කෙනා පිළිබඳව කතා කරමු. මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා. නැත්නම් ලංකාවේ අපේ රූ රැජින 2026 ලෝක රූ රැජින තරඟාවලිය සඳහා අපේ ලංකාව නියෝජනය කරමින් සහභාගී වන රූ රැජින තමයි ප්‍රතිභා. අපි ඒ ගැන කතා කරමු දැන්. දැන් මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළ ගත්ත ගමන් මග ගත්තහම මම දන්න විදිහට මේ නිරූපණ ශිල්පයේ වසර ගණනාවක් නියැලෙනවා. වෘත්තීය 8ක් විතර නියැලෙනවා මේ වෘත්තීය ජීවිතයක් ගත කරන ගමන්ම. මම හිතන්නේ මේ ඔයා මං කියන ෆුල් ටයිම් මොඩල් කෙනෙක් නෙවෙයි. ඔයා ෆුල් ටයිම් වෘත්තීය වේදියෙක්. ඒ වගේම ඔයා මම හිතන්නේ ෆුල් ටයිම් මොඩලිනුත් කරනවාද මං හිතන්නේ মালටි ටාස්ක් කියන තරට ආපුවා යනවා අපි නේ. ඔව් හරිම ලොකු ගමනක් ඉතින් අපි මේ කතා කරමු මේ නංගී කොහොමද මේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළ ජයග්‍රහණය කිරීම කියන තැන දක්වා ඔයා ආපු ගමන් මග ගැන මං හිතන්නේ ඔයාට බෙදා හදා ගන්න සෑහෙන අත්දැකීම් ගොඩක් ඇති. අපි හැමදේම බැරි වුණත් ඔයාට හිතට දැනිච්ච අත්දැකීම් කීපයක් ගැන කතා කරමු. ගමන් මග ගත්තොත් එහෙම ඒක මගේ පොඩි කාලේ ඉඳන්ම ආපු ගමන් මගක්. ඉතින් මං කියන්න කැමති ඒක ඕනම කෙනෙක්ට කියන්නේ කතා පුතන් ලියන්න පුළුවන් ගන්නට ආපු ගමන් මගක්. ඒක මල් පාරක් නෙමෙයි ඇත්තටම. ඒක හරිම ගොඩක් දේවල් මම කැපවීමෙන් ධෛර්යයෙන් සහ ඉතාමත් අදිෂ්ඨානයෙන් ආපු ගමනක්. ඉතින් ඒ ගමන මං ගත්තොත් එහෙම රජයේ පාසල් වලට ඇතුළත් වෙලා නිදහස් අධ්‍යාපනයෙන් අපි කියන නිදහස් අධ්‍යාපනයේ අභිමානවත් නිර්මාණයක් ඔයා. ඔව් ඇත්තටම කිව්වොත් එහෙම එහෙමයි. කියන්නේ මගේ හැම සම්දිස්ථානයක්ම ජීවිතේ මම නිදහස් අධ්‍යාපනයෙන් ආව ප්‍රොඩක්ට් එකක්. ඉතින් පළවෙනිට ගත්තොත් මම ඉස්කෝලේ යන්නේ ගමේ කියන්නේ පළවෙනිම ඉස්කෝලේ මගේ ගමේ පාසල. කැලණි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය. මම එතනට තමයි ඇතුළත් වෙන්නේ. මගේ තාත්තා මාව ගිහලා දාන්නේ එතනට. ඉතින් මම එතනින් තමයි මගේ ප්‍රධාන ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගන්නේ. ඉතින් ඒකෙන් මම 5 වසර ශිෂ්‍යත්වයේ පාස් වුණා. ඊට පස්සේ ඒ වගේම ශිෂ්‍යාධාර ලාභියෙක් මම ඒ කාලේ. ඉතින් අපේ පවුලේ සාමාන්‍ය ලොකු පවුලක්. මට ඉන්නේ පවුලේ 7 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ බරත් තියාගෙන මම කොහමරි මගේ අදිෂ්ඨානය තිබ්බ පොඩි කාලේ ඉඳන් හරි මම මගේ මේ ගමන යනවා කියලා. ඉතින් 5 වසර ශිෂ්‍යත්වයේ පාස් වෙලා තමයි මම ඇතුළත් වෙන්නේ කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයට. කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයෙන් එතනත් මම නිකන් ඉගෙනීම විතරක් කරපු කෙනෙක් නෙමෙයි. බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කළා. පොඩක් දඟ චරිතයක්. හැබැයි මේ දේවල් එක්ක මම ඊට පස්සේ හොඳට මගේ සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙනවා. ඒ කියන්නේ අච්චර විෂය බාහිර ක්‍රියාකාරකම් වල නියැලෙන ගමන්ම තමත් ඉහළින් සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඉතින්
ඒවත් එක්ක තමයි මම ඇතුළත් වෙන්නේ කොළඹ විශාකා විද්‍යාලයට. විශාකා විද්‍යාලයේත් ගත්තොත් මම එතනදිත් අධ්‍යාපනය විතරක් නෙවෙයි මම බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කරා. නිවේදන කටයුතු කරා. ඇස්ට්‍රොනොමි ක්ලබ් එකේ හිටියා. ඊට පස්සේ ඉන්ට්‍රැක්ට් ක්ලබ් එකේ හිටියා. මම ගොඩක් නේ විවිධ දෙකට සීමා වෙන්නේ නැතුව මල්ටි ටාස්කින් එකට ගොඩක් කරන්න. ඉතින් මම ඒක හරිම ආසාවෙන් කැමැත්තෙන් කරපු කෙනෙක්. ඒ වලින් තමයි මම මගේ ගමන පටන් හදාගත්තේ. ඊට පස්සේ මම ඇතුළත් වෙනවා මොරටු විශ්වවිද්‍යාලයට. ඒකත් ලේසි පහසු ගමනක් නෙමෙයි. මම ඉන්ටිග්‍රේටඩ් ඩිසයින් ඩිග්‍රී එක කරපු කෙනෙක් ආකිටෙක්චර් ෆැකල්ටි එකේ. ඉතින් එතනට එන්නත් මම විභාග පාස් වෙලා ඒ විභාගේ ලියන 15000කට වඩා පිරිසක්. එකෙන් 60 දෙනාමයි තෝරගන්නේ. ඒ කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල විතරක් මදි. අපේ හැමදේම බලලා ඒකට මේවා කරගන්න. ඉතින් ඒ වුණාට ඒකට ඇතුළත් වෙන්නත් මම හරිම ක්‍රියේටිව් මිනිස්සෙක් කියලා මම දකින්නේ මාව. ඉතින් ඒකට මට යන්න උමනාව තිබ්බ කොහොමත්. ඒ ගෝල් එක ගන්න. ඉතින් මම ඒකට කොහොම හරි වැඩ කරනවා කියලා තමයි හිතාගත්තේ. ඒ කියන්නේ මම ඕක මේ විදිහට මේ සාරාංශගත කරොත් කියන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රවුඩ් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ මුලින්ම ගෙවල් ළඟම තිබ්බ පාසලට ඇතුළත් වෙලා ඊට පස්සේ නිදහස් අධ්‍යාපනයෙන්ම දෙන අවස්ථාවක් තමයි ශිෂ්‍යත්ව විභාගය. ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා ඊට පස්සේ කොළඹ ගෞතමී විද්‍යාලයට ඇතුල් වෙලා එතනින් ඔයා විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කරලා සාමාන්‍ය පෙළත් අර විෂය බාහිර ක්‍රියාකාරකම් එක්ක සාමාන්‍ය පෙළත් ඉහළින්ම සමත් වෙලා කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වෙලා කොළඹ විශාකා විද්‍යාලයේත් ඒ සියලු බාහිර වැඩ කටයුතු කරලා මොරටුව විශ්වවිද්‍යාලයේ අතිශය තරගකාරී උපාධි පාඨමාලාවකට සුදුසුකම් වෙනවා අර බාහිර වැඩ ඔක්කොමත් කරන ගමන් එක්ක. මම හිතන්නේ නංගි අර ඔයා මේ මම ඒක කියන්න කැමති මෙහෙම මම අර පොදු ජනයාගේ අර කියන්නේ බදු මුදලින් මහජන බදු මුදලින් ආපු කෙනෙක්. හැබැයි මම ඒකට උපරිම දේ කරපු කෙනෙක්. අනිවාර්යයෙන් මම හිතන්නේ ඒක මම හිතන්නේ ඔයා මං කලින් අහ ප්‍රශ්නට දුන්න උත්තරේ තමයි තව අවුරුදු 5කින් කොතන දකින්න ඕනේ කියපුවාම ඉන්ස්පිරේෂනල් කැරක්ටර් එකක් විදිහට මම හිතන්නේ දැනටමත් ගොඩක් මිනිස්සුන්ට ගොඩක් පුංචි දියණියන්ට තරුණ ඔය ඉන්ස්පිරේෂන් කැරක්ටර් එක වෙලා ඉවරයි ප්‍රතිභා. මම හිතන්නේ ඒ ඉන්ස්පිරේෂන් කැරක්ටර් එක වෙලා තියෙන්නේ අර මහජන බදු මුදල් වලින් උපරිමය ලබාගත් ඉහළටම යන්න උපරිම වෙහෙසෙන අර කැපවීමෙන් අදිෂ්ඨානයෙන් උත්සාහයෙන් වැඩ කරන තරුණියෙක් විදිහට ඔයා මේ විදිහත් මිනිස්සුන් අතරට ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ගමන් මගේ අර මුල් කෑල්ල කතා කරා කොහොමද ඉස්කෝලේ කාලෙන් මේකට පන්නරය ලබා ගත්තේ කියන කාරණා පිළිබඳ. අපි දැන් කතා කරගමු කොහොමද මේ නිරූපණ ශිල්පයට ඇතුළත් වෙන්නේ සහ එතන ඉඳන් මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුණ දක්වා ආවේ කොහොමද? ඒකට පළවෙනි පන්නරය 2018 කැලණි විශ්වවිද්‍යාලයේ පැවැත්වපු ස්ටයිලිෂ් මාකට් තරඟය තමයි මම පළවෙනියටම ඇතුළත් වෙන්නේ මේ කියන නිරූපණ ශිල්පය. ඉතින් එතනදිත් මම කැම්පස් එකේ වැඩ කරන ගමන් කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ හැබැයි මාරම අර වැඩ වැඩිම කාලෙක තමයි මේ දේවල් වලටත් ගියේ. ඒ වගේම මම කියන්න කැමති අර මගේ තිබ්බ මේන් ක්වොලිටිස් තියෙනවානේ කැපවීම අධිෂ්ඨානය සහ ධෛර්යය කියන එක. ඒකට ලොකුම එක්සාම්පල් එක මම මගේ මෙන්ටලිටි එක හදා ගැනීම සහ ඒ වගේම මගේ ෆිසික් එක හදා ගැනීම මේ දෙකටම මම එක ලෙස වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ ඒක ගත්තොත් එහෙම අයේ කැම්පස් එකේදී මම සමහර වෙලාවට පාන්දර 4 වෙනකම් වැඩ කරනවා. කැම්පස් එකේ ප්‍රොජෙක්ට්ස් වලට ගොඩක් වල අසයින්මන්ට්ස් තියෙනවා අපි දන්නවා විශ්වවිද්‍යාල ජීවිතය තුළ. ඊට පස්සේ ආයේ උදේ 4ට නැගිටිනවා දුවන්න. ඒ කියන්නේ උදේ පාන්දර 4 වෙනකන් විශ්වවිද්‍යාලේ ඇකඩමික් වැඩ කරලා ආපහු උදේ 7ට ඔයා නැගිටිනවා මේ වගේ නිරූපණ ශිල්පයේ වැඩ කටයුතු වලට. ඔව් ඒ කියන්නේ ඇඟ හදාගන්න අපි හරියට ඉන්න ඕනේ. ඉතින් ඒ 2018 ඉඳන් ආපු ගමන. ඒ කියන්නේ මට මගේ බොඩි එක හදාගන්න ඒ දේවල් වලට. ඊට පස්සේ එතනදී මම 2018 ඒ කියන්නේ දැන් ඔය ඒකෙන් මම දිනනවා. ඒ තරංගයේ දිනනවා. ස්ටයිලිෂ් මාකට්. ඒකෙන් ගත්ත පන්නරය මම ඊට පස්සේ දිගටම මම නිරූපණ ශාස්ත්‍රයේ වැඩ කරන ගමන් තමයි මම මගේ විශ්වවිද්‍යාලය ගමන පටන් ගත්තේ. ඉතින් මම කියන්න ඕනේ මේ විශ්වවිද්‍යාලය ගමනටත් මට හොඳ මේ උදව්වක් වුණා මම නිරූපණ ශිල්පය කරන එක. මොකද ගොඩක්ම මුදලින් මම ඉන්වෙස්ට් කරා এডুকেෂන් එකට මගේ. ඒ කියන්නේ මම ආයේ අම්මලා තාත්තලාට කරදර කරන්න කියේ නෑ මගේ এডুকেෂන් එකට. ඉතින් ඒ දේවල් මම මේ
මගේ දේවල් හදාගෙන ඒ වගේ මම මගේ මල්ලිල නංගිලට උදව් කරන්න මට පුළුවන් වුණා ඒ කාලේදී. ඉතින් ඒකම මං ගැන මම ප්‍රවුඩ් වෙනවා ඒ කාල වකවානුව ගැන. ඊට පස්සේ දැන් මේ 2025 ගමන ගත්තොත් මම මගේ වෘත්තීය මම ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා. මම ටෙක්නිකල් ඩිසයිනර් කෙනෙක් මේ ආයතනයේ. ඉතින් ඒක කරන ගමන් තමයි මම මේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟේ මට ඔතන එන මේ පොඩි හරස් ප්‍රශ්නයක් මම අහන්නේ. මේ දැන් ඔයා ෆුල් ටයිම් ටෙක්නිකල් ඩිසයිනර් කෙනෙක් ලංකාවේ පිළිගත්ත තැවැන්ත ආයතනයක. දැන් අපි දන්නවා මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා වගේ පැජන්ට් එකක් ගත්තාම ලොකු කමිට්මන්ට් එකක් ඕන වෙනවා. සහ ලොකු කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. කොහොමද එතකොට දැන් ඔය කාලය කළමනාකරණය කරගත්තේ? නිවාඩු ගත්තද, නිවාඩු තිබ්බද, නිවාඩු දුන්නද, කොහොමද ඔයක මම සාමාන්‍ය කෙනෙක් හිතුවොත් කියන්න පුළුවන් මේ කොහොමද ඒක කරේ කියන ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. හැබැයි තමන් හිතුවොත් එම කාලය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒක තමන්ට කරන්න පුළුවන්. මම එහෙම තමයි ඒක දැක්කේ. ඉතින් මම මාස 2ක කාලයක් මේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟයටත් ඉදිරිපත් වෙලා ඒකේ වැඩ කටයුතු කරා. ඒතර මම වගේම එතන ඉන්නවනේ කන්ටෙස්ටන්ට්ලා ගොඩක්. ඒතර මමත් ඒ ලෙවල් එකටම ඉන්න ඕනේ. හැමදේම මමත් ඒ විදිහටම කරන්න ඕනේ. එතකොට මම හැමතිස්සෙම කාලය බෙදුවා. ඒ කියන්නේ කොහොමද මගේ වැඩ කරන්නේ, කොහොමද වෘත්තීය වැඩ කරන්නේ, කොහොමද ඊට පස්සේ අනිත් රිහර්සල්ස් වලට යන්නේ, කොහොමද ඊට පස්සේ මගේ ඒ හැමදේම නොලෙජ් එක හදාගන්න දෙපැත්තක් මම බලන්න ඕනේ. එතකොට මට අනිත් අයට වඩා ඉතා අවම කාලයක් තිබ්බේ. නමුත් ඒ කාලේ මම උපරිමයට පාවිච්චි කරා. හරියට ගත්තොත් එimhe මම කියන්නේ පැජන්ට් එකට හරියටම සතියකට කලින් විතරයි මේ ලීව් එකක් අරගෙන ඒ කියන්නේ ෆයිනල් පැජන්ට් එකේ ෆයිනල් සතිය විතරයි වා ලීව්ස් ගත්තේ. කියන්නේ අනිත් කාල සීමාවම රස්සාවේ වැඩ කටයුතු කරන ගමන් තමයි පැජන්ට් එකට සහභාගී වෙන්නේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා පැජන්ට් එක. ඒක ඉතින් ලොකු හයියක් තියෙන්නත් ඕනේ එහෙම දෙයක් කරන්න. මම හිතන්නේ ඒක මට හේතු උනේ මම පොඩි කාලේ ඉඳන් ආපු ප්‍රැක්ටිස් එක මට. මම හැමතිස්සෙම දේවල් ගොඩක් දේවල් එකට ඒ කියන්නේ බදාගෙන කරනවා නෙමෙයි. නමුත් ස්මාර්ට්ලි මම දේවල් කරා. මගේ ජීවිතේ. ඉතින් අර ස්මාර්ට්නස් එක මම හැමතිස්සෙම අගය කරනවා. ඒක හින්දා තමයි මට මේ දේත් බැලන්ස් කරගන්න පුළුවන් වුනේ. ඒක ඇත්තටම ඉතින් කාන්තාවක් විදිහට මං ඒක මට කරන්න පුළුවන් කියන්නේ තවත් කාන්තාවකට ඒ දේ කරන්න පුළුවන්. ඔයා ගැන ප්‍රවුඩ් වෙන්න පුළුවන් හොඳ තැන් කීපයක්. මේ නංගි මේ මම හිතන්නේ සෑහෙන ඉන්ස්පයරිං ස්ටෝරියක් ඔයාගේ කතාව මේ අහලා ඉවර වෙද්දි මේ රියල් ස්ටෝරි එක ඔයාගේ මේ දක්වා මේ සාකච්ඡා මට අහලා ඉවර වෙද්දි හිතන දේ තමයි දැන් ඔයා ගත්තොත් ඔයා සාමාන්‍ය ඇවරේජ් තරුණියක් ලංකාවේ ඉන්න ශිෂ්‍යත්වයට සමත් වෙලා සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මහා ජනතාවගේ බදු මුදලින් ඉහළටම ඉගෙනගෙන පිළිගත් ආයතනයක රැකියාවක් කරන තරුණියක්. දැන් මේකනේ අපි කියන්නේ සාමාන්‍ය පොදු කාන්තාව ලංකාවේ තරුණිය කියලා කියන්නේ අර හේසලා කැපෙලා ඉහළට පොදු තරුණියක්. හැබැයි විශේෂත්වය මොකක්ද උතන? ප්‍රතිභා ලියන ආරච්චිට පුළුවන් වෙනවා අර පොදු තරුණිය කියන භූමිකාව රඟ දක්වන ගමන්ම පුළුවන් වෙනවා ලංකාවේ ශ්‍රී ලංකා රූරජන බවට පත් වෙන්නට. අන්න ඔතන තමයි ප්‍රතිභා ඔයාගේ රියල් ස්ටෝරි එක, ඉන්ස්පිරේෂන් ස්ටෝරි එක මට මේ අවංකව පේන විදිහට තියෙන්නේ. ප්‍රතිභා දැන් අපි ගොඩක් දේවල් කතා කරා මේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ජයග්‍රහණය දක්වා ආපු ගමන් මග වගේ අත්දැකීම් ගැන ගොඩක් දේවල් අපි කතා කරා. සහ ඔයා ගොඩක් මේ ග්‍රේට්ෆුල් ගොඩක් අගය කරනවා මේ ඒක මේ වැඩසටහන් නරඹන ප්‍රේක්ෂකයන්ට සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේ අපි කියනවානේ මේ අධ්‍යාපනය කියන්නේ අත්තටු නිදහස් අධ්‍යාපනය. මම හිතන්නේ ප්‍රතිබලා වගේ තරුණ තරුණියන් හරි හොඳ ඉන්ස්පිරේෂන්ස් මේ නිදහස් අධ්‍යාපනයේ තියෙන වටිනාකම ගැන කියා පාන්න. මහා ජනතාවගේ බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේ තරට ආපු තරුණියක්. මම හිතන්නේ ඒක අපි අනිවාර්යෙන් පැසසීමට ඇගීමට ලක් කරන්න ඕනේ ඔයා සහ මේ තියෙන සිස්ටම් එක. රයිට්. අපි කතා කරමු මේ ප්‍රතිභා දැන් ගොඩක් දේවල් අපි නංගි කතා කරා. දැන් ඔයා මිස් ශ්‍රී ලංකා වෙලා ඉවරයිනේ. මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා වෙලා ඉවරයි. ඔයාට ඊළඟට තියෙන චැලෙන්ජ් එක තමයි මිස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් පැජන්ට් එක. සහ දැන් ඔයා මට කලින් අහපු ප්‍රශ්නකදීත් උත්තරයක් දීලා තිබ්බා ඔයාට මේ ලෝකෙම දන්න ව්‍යවසායිකාවක් වෙන්න ඕනේ වගේ අදහසක් ඔයාට තියෙනවා කියලා. මේ දැන් මම මේ විදිහට මේ ප්‍රශ්නේ අහන්නම් ඔයාගෙන්. දැන් හැම අවුරුද්දකම
මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකාලා බිහි වෙනවා. එතන වසර දශක ගණනාවක් පුරාවට බිහි වෙන්නට ඇති පසුගිය වසර. ඊට කලින් වසර හිටියා 2026ටත් මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කෙනෙක් ඉදි. ඒ වගේම තමයි මේ ලෝකෙත් මිස් වර්ල්ඩ්ලා හැම අවුරුද්දම බිහි වෙනවා. අපි ලෝකයට කලින් ලංකාව ගැන කතා කරමුකෝ. මේ හැම අවුරුද්දෙම බිහි වෙන මේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකාලා අතරේ අර ජනතාවගේ ජන හදවත් තුළ රැඳී සිටින එමන්ත හැමදා එයාලගේ මතකේ රැඳෙන ජනාදරයට පාත්‍ර වන මිස් ශ්‍රී ලංකා කෙනෙක් බවට පත්වන්නට එහෙම නැත්තම් තව අවුරුදු 10ක් ගිහින් මතක් කරත් ප්‍රතිභා ලියනාරච්චි කියන චරිතය මිස් ශ්‍රී ලංකා නිසා ප්‍රතිභාව දන්න කට්ටිය නෙවෙයි ප්‍රතිභා නිසා මිස් ශ්‍රී ලංකාව දන්න කට්ටිය හැදෙනවා නම් ඔයා කොහොමද ඒ වගේ තැනකට යන්නේ? මං කියන්නේ ලංකාවෙන් බිහි වෙච්ච දී මිස් ශ්‍රී ලංකා බවට පත් වෙනවා නම් ඔයා කොහොමද ඒකට සැලසුම් කරන්නේ? ඒක පළවෙනිම දේ. මම පළවෙනිට මිස් ශ්‍රී ලංකා විදිහට මගේ අරමුණ තියෙන්නේ මිස් වර්ල්ඩ් කිරුළ ලබා ගන්න. සිහිනයක්ද? සිහිනයක් වගේ මේක ලොකු අරමුණක් මගේ ජීවිතේ අරමුණක්. ඉතින් දැනටත් තවමත් 2026 දැන් 2026 තවමත් කවුරුත් මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළක් ලංකාවට අරගෙන ආවේ නැහැ. නමුත් මම ප්‍රවුඩ් වෙන හැම මිස් ශ්‍රී ලංකා කෙනෙක්ම අපේ මේ තමන්ගේ උපරිමේ දීලා තියෙනවා. අනිවාර්යෙන්ම දීලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්ද මගේ අවුරුද්ද. ඒ වගේම මගේ ලොකුම අරමුණ මිස් වර්ල්ඩ් කිරුළ ලංකාවට ගේන එක. ඒ වගේම මම කියන්න කැමති අයියේ මිස් වර්ල්ඩ් කිරුළ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුළ කියන එකවත් නෙමේ. يعني ඒක හින්දා මට මාව බබලව ගන්න ඕන නැහැ. ඒක මට ආපු අවස්ථාවක්. يعني රට වෙනුවෙන් ආපු අවස්ථාවක්. ඒ වගේම තමයි මට පුළුවන් නම් මගේ උපරිමයේ මිස් වර්ල්ඩ් කිරුළ සඳහා දෙන්න. ඒ කියන්නේ ඒක තමයි මගේ තියෙන ලොකුම වෑයම. ප්‍රතිභා ලියනාරච්චි කියන කෙනා කොච්චර මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කියන කිරුළට ලොකු සාධාරණයක් කරනවද කියන එක. ඉතින් ඒකත් එක්කම මට කියන්න කැමතියි මම වට කලින් කිව්වනේ මම ව්‍යවසායිකාවක් වෙන්න කැමති කියලා. ඒකෙන් මම ලොකුවටම අදහස් කරන්නේ ලංකාව ගෝලීය වශයෙන් ලොකු සන්නාමයක් කරන්න කොච්චර මට පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිභා වාට තියෙන අරමුණ තියෙන්නේ මේ ප්‍රතිභා ලියනාරච්චි සන්නාමයක් වෙනවටත් වඩා ලංකාව කොහොමද සන්නාමයක් කරන්නේ? ලෝකයේ ඉහළට බැබලෙන සන්නාමයක් බවට පත් කරන්න කියන එක. මොකද මම දකින විදිහට අපේ ලංකාවේ මිනිස්සුන්ට මම ගොඩක් විශේෂයෙන්ම කාන්තාවන් එක්ක වැඩ කරන කෙනෙක්. මගේ ඩිසයින් සම්බන්ධව. ඉතින් ලංකාවේ කාන්තා පාර්ශවයටත් ඒ වගේම හැමෝටම ජනතාවටම ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. ඉතින් මට මේ වගේ අවස්ථාවක් හම්බෙනවා කියන්නේ අපේ රට නියෝජනය කරලා ලෝකේ බබලවන්න ලෝකේ තැනක් තියාගන්න. ඉතින් මම මේ අවස්ථාව උපරිමයට පාවිච්චි කරන්න කැමති අපේ රට සන්නාමයක් බවට පත් කරන්න. ඒ කියන්නේ දැන් ඒක හරි ලස්සනයි මේ ප්‍රතිභාගයේ තියෙන මේ සිහිනය. ඔයා මිස් වර්ල්ඩ් වෙන්න සිහින දකින්නේ ප්‍රතිභා ලියනාරච්චි ලෝකෙම දන්න චරිතයක් වෙනවා කියන තැනට එහා ගිහිල්ලා ලංකාව මුළු ලෝකෙම දන්න රටක් බවට පත් කරන්නට. එතනදිත් ඔයා මේ මිස් වර්ල්ඩ් වීම නෙවෙයි ඔයා ව්‍යවසායිකාවක් විදිහට ඒ හරහා ලංකාවේ අර දක්ෂතාවයේ තියෙන මිනිස්සුන්ට අවස්ථාවන් එකතු කරලා දෙන එක තමයි ඔයාගේ අරමුණ වෙන්නේ. මම දැන් ඒක අනිවාර්යයෙන් අපි අගේ කරන්නට ඕනේ. අපි තව ටිකක් ඒ ගැන කතා කරමු. කොයි විදිහටද ඔයාට ඒ දැක්ම මේ විෂන් එක වාගේ තියෙන්නේ කියන කාරණා. දැක්ම කිව්වොත් දැන් මම ගත්තොත් මගේ ප්‍රොජෙක්ට් එක වෙන්නේ හූප් ද ලේබල්. මම ඒකෙන් ගොඩක්ම කැමති අයියේ ලංකාවේ තියෙනවා කලාවට කලා ශිල්පය ඉස්සරහට ගෙනියන්න. ඉතින් ලංකාවේ කලා ශිල්පයෙන් කොහොමද ලංකාවට ආවේනික වූ කලා ශිල්පය. ඉතින් ඒකට අපි ඩිසයින් ටච් එකක් ඇඩ් කරොත් අපිට ලොකු පොටෙන්ෂල් එකක් සහ ලොකු ඩිරෙක්ෂන් එකක් තියෙනවා ලෝකේ තැනකට ගෙනියන්න. දැන් අපි ගත්තොත් එම එක්සැම්පල්ස් විදියට ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ කල්චර් ගොඩක් අය දන්නවා. ඒ දේවල් කොහොමද තියෙන්නේ? ඒගොල්ලෝගේ සන්නාමයක් කරලා තියෙන ඉන්දියාවේ සංස්කෘතිය. ඉතින් ලංකාවටත් ඒ වගේ ලොකු සංස්කෘතිකමය කලා ශිල්ප වලට තියෙන ලොකු තැනක් තියෙනවා. නමුත් ඒ තැන මීට වඩා يعني දැනටත් තිබෙනවා. නමුත් ඒ තැන ගෝලීය මට්ටමින් කොච්චර දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක තමයි මම දකින්නේ. මම හිතන්නේ ඔයාගේ අරමුණ තියෙනවා මිස් වර්ල්ඩ් උනොත් ලොකු ස්පොට්ලයිට් එකක් ඔයාට ඒ වෙලාව වෙනවා මුළු ලෝකෙම ආදිහා බලනවා. ඒක ඔය අවස්ථාවක් කරගන්නවා ලංකාවේ මේ තියෙන සංස්කෘතිකමය වටිනාකමක් තියෙන නිර්මාණශීලී කලාවට ලොකු ස්පොට්ලයිට් එකක් ලබා දෙන කෙනා. ඔයාගේ ස්පොට්ලයිට් එක ඒ පැත්තට හරවන්නවා try කරනවා ඔයාගේ ප්‍රොජෙක්ට් එකත් එක්ක. ඔය මේ ප්‍රොජෙක්ට් එක ගැන අපි චුට්ටක්
වැඩිපුර කතා කරමු ප්‍රතිපා දැන් ඔය කතාවට අපි ආපු නිසා මොකක්ද වගේ ප්‍රොජෙක්ට් එක? මගේ ප්‍රොජෙක්ට් එක වෙන්නේ ගොඩක්ම ලංකාවේ ඉන්නවා ඒ කියන්නේ ගොඩාක් පොටෙන්ෂල්ස් දින කාන්තාවන් කාන්තා පාර්ශවය. ඉතින් ඒක මම ප්‍රධානම බෙදනවා ඒ කියන්නේ දැනටත් ව්‍යාපාරවල නියැලිලා ඉන්න මිනිස්සු ඉන්නවා. කාන්තා පාර්ශවය. ඒ වගේම ව්‍යාපාර වලට එන්න කැමති කාන්තාවන් පිරිසක් ඉන්නවා. ඒ වගේම එක එක හේතුන් මත සමාජයේ කොන් වෙලා ඉන්න කාන්තා පාර්ශවයක් ඉන්නවා. මම ගොඩක්ම ඒගොල්ලන්ව තමයි එම්පතයිස් කරේ. ඊට එහා ගියපු තවත් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඉන්නවා රටේ කලා ශිල්පයත් එක්ක නියැලිලා ඉන්න. ඉතින් මේ කට්ටියට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් අපේ රටට ලොකු විදේශ විනිමයක් ගේන්න පුළුවන්. ඉතින් මම ඩිසයිනර් කෙනෙක් විදිහට කලාකාරයෙක් විදිහට දකින්න කැමති අපි කොච්චර ස්ට්‍රැටජිකලි හිතන්න ඕනේද මිනිස්සුන්ට ඒ වගේ ඔපචුනිටි ලබා දෙන්න. ඉතින් මම මේ කියන කිරුලත් අවස්ථාවක් කරගන්න කැමති ඔපචුනිටි එක ලබා දෙන්න මිනිස්සුන්ට. ඉතින් මම හිතන්නේ ඒක ෂෝට් ටර්ම් ගෝල් එකක් නෙමෙයි. ඒක ලොන්ග් ටර්ම් විෂන් එකක්. ඉතින් ලොන්ග් ටර්ම් විෂන් එකක් කියව මේක මට තනියෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එමුත් ඒකට කැමති මිනිස්සුන් එකතු කරගෙන කොහොමද යන්න පුළුවන් ගමන කියන තීරණය කරන්න තමයි කැමති. මම හිතන්නේ මේ ඔය වාගේ ප්‍රොජෙක්ට් එකට මේ මම හිතන්නේ මේ පාර මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා පැජන්ට් එකේ හොඳම ප්‍රොජෙක්ට් එකට හිමි beauty with the purpose සම්මානය ලැබුණෙත් වාගේ ප්‍රොජෙක්ට් එකට මම හිතන්නේ ඒක ප්‍රතිභා මේ දැන් මේ ප්‍රශ්නෙත් එක්ක අපි දැන් මේ සාකච්ඡාව දැන් අපි විනාඩි 4-5ක් ඔය දේවල් ගැන කතා කරානේ. මට තේරිච්ච දේ තමයි මේ සාමාන්‍ය ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් දැන් ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්ගෙන් ඇහුවොත් කියයි ලංකාවට ලෝක කුසලානයක් ජයග්‍රහණය කරලා දෙන එක තමයි උන්ගේ අරමුණ කියලා. එහෙම නැත්නම් ලංකාවෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන අපි වෙනත් ක්‍රීඩකයෙක් ගත්තොත් කියයි ලෝකේ තියෙන ඉවෙන්ට් එක ජයග්‍රහණය කරන එක තමයි ඔහුගේ හෝ ඇයගේ සිහිනය කියලා. ඒ සිහින වාගේ තියෙනවා. හැබැයි මම දැක්ක දේ තමයි එතනින් එහාට ගියපු දෙයක් ඔයාගේ තියෙනවා ප්‍රතිභා. ඒ කියන්නේ ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා ඔයාට හම්බෙන ස්පොට්ලයිට් එක කොහොමදත් අනිවාර්යෙන් රටේ හරහා ස්පොට්ලයිට් එකක් හම්බෙනවා ඒක පර්පස් එකකට අර ફોකස් කරලා ඒ හරහා ලංකාව ඇතුලේ ලොකු අවස්ථාවන් රාශියක් ගොඩනගලා මුළු ලංකාව අර ලෝකයක් දකින සන්නාමයක් බවට පරිවර්තනය කරන්නට මම හිතන්නේ ඔයා සෑහෙන ලොකු ක්‍රියාන්විතයක නියැලෙනවා කිව්වොත් හරි. අපි මම පොඩි උදාහරණයක් ගන්නම්. දැන් සනත් ජයසූරිය දන්නවනේ. සමහර මිනිස්සු ලංකාව කියන රට දන්නේ නැහැ. හැබැයි සනත් ජයසූරියව දන්නවා. ඔහුට හැකියාව ලැබෙන ඔහුගේ දක්ෂතාවයත් එක්ක ලංකාවට සන්නාමයක් බිල්ඩ් කරන්න. මම හිතන්නේ ප්‍රතිපත් උත්සාහ කරන්නේ මේ සන්නාමයක් බිල්ඩ් කරන එකට එහා ගිහිල්ලා ඔපචුනිටිස් රාශියක් ලංකාවේ ජනතාව වෙනුවෙන් ලබා දෙන්න. මම හිතන්නේ මේක තමයි ප්‍රතිභා ඇත්තටම මේ ඔයා අපි කියනවා මේ සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක ඉපදිලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනයෙන්ම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වෘත්තීය වේදිනියක් විදිහට වැඩ කරන ගමන් වැඩ කරද්දී අර මං කියන අපිට තේරෙනවනේ මිනිස්සුන්ගේ දුක කියන දේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න කියන දේ පොඩ්ඩක් අපි ඒ ගැන ටිකක් සංවේදී නේද අපිට ටිකක් තෙත දැනෙනවා ටිකක් මිනිස්සු ඉන්න ස්ට්‍රගල් එක ලංකාවේ ඇවරේජ් ශ්‍රී ලාංකික මතන ග්‍රේට් පර්පස් එකකට දෙයක් ඉම්ප්ලිමෙන්ට් කරගෙන යනවා කියලා අපිට පේනවා. ඒ දෙයට හදවතින්ම සුබ පතනවා නම්. රයිට්. මං හිතනවා මේ ඕක සාර්ථක වෙයි කියලා දවසක හොඳ හදවතකින් කරන දෙයක් නිසා අන්න එදාට අර මං අහපු ප්‍රශ්නෙට උත්තරෙත් මටම හම්බෙයි. කොහොමද ජන හදවත් තුළ මතකයේ රැඳුන මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කෙනෙක් වෙන්න කියලා. මම හිතන්නේ ඇත්තටම ඕකට ප්‍රතිභා ඔයාට මිස් වර්ල්ඩ් වෙන්න ඕනෙත් නෑ. මේ මිස් වර්ල්ඩ් නොවී වුණත් ඕක කරන්න පුළුවන්. මම හිතන්නේ මිස් වර්ල්ඩ් වුණොත් ඕකට ඔයාට මේ ලොකු අවස්ථාවක් හම්බෙන එක තමයි. මම මාගේ ලයිෆ් එක ගත්තොත් මම අවස්ථාවන් වලින් ආපු කෙනෙක්. අවස්ථාවන් ඒ කියන්නේ
ෂෝට් කට්ස් මගේ ජීවිතේ නෑ. තිබිලා මම හැමදේම ධෛර්යයෙන් කැපවීමෙන් අවස්ථාව අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව තමයි තවත් මිනිස්සෙක්ට දෙන්නේ. ඉතින් මම අර සොසයිටි එකට ගිව් බැක් කරනවා කියන එක කරන්න පුළුවන් ලොකුම දේ තමයි මම මගේ මිනිස්සුන්ට මගේ ලංකාවට රටේ ජනයාට කොහොමද උදව් කරන්න කියන්නේ. ඉතින් මේ අවස්ථාව මම යූස් කරනවා ඒ දෙයට. අනිවාර්යයෙන්ම. මම හිතන්නේ සෑහෙන හොඳ සාකච්ඡාවක් මේ දක්වා මම බලාපොරොත්තු වෙන ඉස්සරහටත් මේක මේ විදිහටම මේ සාකච්ඡාව ගලාගෙන යයි කියලා. ප්‍රතිපා අපි දැන් මේ මිස් ශ්‍රී ලංකා ගැන සහ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ගැන වාගේ පර්පස් විෂන් ගැන කතා කරා ගොඩක් දේවල්. අපි දැන් පොඩ්ඩක් කතා කරන්නෙමු මේ දැන් මේ වෙලාව විද්‍යුත් ලංකාවේ සැලකිය යුතු පිරිසක අවබෝධය තියෙන කෙනෙක්, සැලකිය යුතු පිරිසකගේ අර අපි කියනවා මේ ඇටෙන්ෂන් එකට ලක් වෙලා තියෙන පුද්ගලෙක්. සාමාන්‍ය ඔය වගේ මිනිස්සුන්ට මේ සහ නැෂනල් ලෙවල් ලීඩර්ස්ලට අපි කියනවා තරුණ වෙන්න පුළුවන්, පරිණත වෙන්න පුළුවන්, අර ස්පොට්ලයිට් එකේ ඉන්න කට්ටියට සමාජයේ සමහර වෙලාවට තියෙන වැරදි මතයන්. හරි? ඒවා හරි කියලා සමාජයේ හිතාගෙනත් ඉන්නවා සමහර වෙලාවට. මං අහන්නේ මේ ඕවා අනිවාර්යෙන් සමාජ මාධ්‍ය සහ යාළුවන්ගේ මාර්ගයෙන් ඔයාගේ කනටත් ඇවිල්ලත් ඇති. ඔයා හිතන විදිහට මේ සමාජයේ ඔයා ගැන හිතන් ඉන්න වැරදි මතවාදයන් තියෙනවද? තියෙනව නම් ඒ මොනවද? සහ ඇයි ඒව වැරදි වෙන්නේ? සහ ඇත්ත මොකක්ද කියලා රියල් ස්ටෝරි එක මොකක්ද කියලා මේක අවස්ථාවක් කරගන්න පුළුවන් ගාට කතා කරන්න. ඒ කියන්නේ දැන් වාකිය වෙන ස්පොට්ලයිට් එකක් වුණාම මේ දේවල් එනවා කියලා ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි එක එක මිනිස්සුන්ගේ තියෙන එක එක පර්ස්පෙක්ටිව්ස්. අපිට මේ දේවල් ඒ කියන්නේ ඒක හොඳ හෝ නරක වේවා. දැන් හොඳ කියනවා වගේම නරකත් කියනවා. ඉතින් අපිට ඒක අර තරාදීක දාලා එක එක විදිහටම අයින්න පුළුවන්. ඉතින් ඒක මට සමාජයෙන් මට එන හොඳ හෝ හොඳ වලටත් ප්‍රශංසා කරන්න ඕනේ. මේ දේවල් හැමදේම අපිට එනවා. ඉතින් ඒක මට වළක්වන්න බෑ. හැබැයි මට කියන්න ඕනේ දැන් මට එක මතකයි මට කියනවා මම මෙහෙම මේ ඔපචුනිටිස් කියන්නේ මට සල්ලි තියෙන සල්ලි දීලා මං ආවේ කියලා. මගේ ජීවිතේ කිසිම තැනක අයියේ මං සල්ලි වලින් ආපු කෙනෙක් නෙමෙයි. මං හැමදේම කියන්නේ මාව අර ක්ලෝස් සර්කල්ස් කියන්නේ ක්ලෝස් සර්කල්ස් විතර නෙමෙයි යුනිවර්සිටි එකේ ළමයි ඉඳන් මගේ ඉස්කෝලේ හිටපු කට්ටිය ඉඳන් මාව දන්න ගොඩාක් සමාජයේ කට්ටිය කොච්චර උත්සාහයකින් ධෛර්යයෙන් ආපු ගමනක්ද මේ කියන එක. ඉතින් මම මේ දේවල් ඔපචුනිටි එකක් මත්තෙන් විතරයි ආවේ. ඉතින් මං එහෙම මං ගැන වැරදිට හිතන් ඉන්නවා නම් කෙනෙක් මට කියන්න තියෙන්නේ මාව මගේ ගමන මං ආවේ හරිම උත්සාහයෙන් කැපවීමෙන් කියන එක. ඉතින් ඒකට කාටවත් ඇත්තටම වචනයක් කියන්න බැරි තරම් විදිහට මම මගේ ජීවිතය අර කට්ට කාලා යනවා කියන්නේ. හැබැයි කට්ට අර මං ආසාවෙන් කාපු කට්ටක් ඒක. ඉතින් ඒක කරේ මගේ ජීවිතේ ඉස්සරහට යන්න. ඒ වගේම මං හරි සතුටුයි ගොඩක් අය ඒකෙන් ඒක උදාහරණයකට ගත්තා. ඉන්ස්පිරේෂන් එකක් කරගෙන. ඉතින් මම මේ දේවල් මට එක්කෙනා දේවල් කිව්වත් මං ඒවා හරිම ධනාත්මකව සතුටින් බාර ගන්න කෙනෙක්. ඉතින් මං ඒවා ගොඩක් අර ඇඟට ගන්නෙ නැහැ. ඉතින් ඒක මිනිස්සුන්ට ඕන කෙනෙක්ට දේවල් කියන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ නිදහස් අයිතිය. ඒ වුණාට මම ඒ දේවල් සතුටින් බාර ගන්නවා. අර උපේක්ෂාවෙන් බාර ගන්නවා කියන එක. ඒකෙන් තමයි මම ඉන්නේ. හැබැයි මට කෙනෙක්ට පොඩි කෙනෙක්ගේ හරි එක ළමයෙක්ගේ හරි ජීවිතේ වෙනස් කරන්න පුළුවන් නම් මට ඒ ඇති. ඒක තමයි මගේ ලොකුම සැටිස්ෆැක්ෂන්. අනිවාර්යයෙන්. මම හිතන්නේ ඒක මේ ප්‍රතිභා වගේ ස්ටෝරි එක මම දැක්ක දෙයක් තමයි සාමාන්‍ය ප්‍රතිභාගේ මේ රියල් ස්ටෝරි එක ලොකුවට මිනිස්සු දන්නේ නැහැ. මම වැඩි එහෙම අර කියලා නැහැ. මම හරිම සයිලන්ට්ලි ආපු ගමනක් සමහර තැන්වලදී. ඉතින් අර මම ගොඩක් අර වැඩි කියන්න කැමති නැති කෙනෙක්. ඒ වුණාට අර දන්න මනුස්සය දන්නවා කියන්නේ. ඒ වගේ එකක් තමයි මගේ ජීවිතේ වුණේ. ඉතින් මම ලෙක්චරින් කරන තැන්වල මම ලෙක්චරර් කෙනෙක්. ගොඩක් මොන්ටෝ විශ්වවිද්‍යාලේ මෙන්ටරින් වලට යනවා. ඒ වගේම NIBM ආයතනයේ මම ලෙක්චරර් කෙනෙක් විදිහට ගොඩක් කාලයක් හිටියා. ඉතින් ඒ වගේම MS ආයතනයේ වෘත්තීය ටෙක්නිකල් ඩිසයිනර් කෙනෙක් විදිහට. ඒ වගේම මේකේ වොලන්ටියරින් වැඩ කරනවා. ඉතින් ඒ ඔක්කොම මගේ ශේත්‍රය. ඉතින් ඒ දේවල් වලදී මම ගොඩක් හරි ඉන්ස්පිරේෂන් එකක් කළා. මම හිතන්නේ ඔයා මේ පොඩි කාලේ නම් වගේ ස්ටෝරි එක දැන් මම විශ්වාස කරන මේ වැඩසටහනෙන් පස්සෙවත් මේ ප්‍රතිභාගේ රියල් ස්ටෝරි එක දැනගන්න ඕනේ කට්ටිය. මේක දැනගත්තට පස්සේ මම විශ්වාස කරනවා මේ
ප්‍රතිභා ගැන දැන් ඔයා සඳහන් කරපු ඔය වැරදි මතේ නම් මිනිස්සු විශ්වාස කරන එකක් නැහැ තවදුරටත්. මොකද ඔයා කොච්චර කැපවීමෙන්ද උත්සාහෙන්ද මේ ගමන ඇවිල්ලා තියෙන කියන වාගේ ඔය රියල් ස්ටෝරි එක එළියට ආවට පස්සේ. හොඳයි. මතන හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව ඔයා ගැන තියෙන මිස් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න. දැන් සමාජයට ඔයා ගැන තිබ්බ වැරදි වැටහිම් ගැන අපි කතා කරා. ඔයාට ඔයා ගැන කලකිරිච්ච පසුතැවිච්ච මෙහෙම නොවුනානම් හොඳයි මේ වගේ තීරණයක් මම නොගෙන හිටියානම් හොඳයි කියලා හිතිච්ච අවස්ථාවන් ජීවිතේ තියෙනවද? තියෙනවා නම් ඒ ගැන කතා කරමු. මෙහෙමයි පසුතැවෙනවා කියන එක ඇත්තට මම කියන්නේ පසුතැවෙන්න ඕනේ මිනිස්සෙක් වුණා. පසුතැවුනොත් විතරයි අපි තව ගෝල් එකට තව ටික අර ඉන්සෙන්ටිව් එකක් එනවා කියන්නේ මොටිවේෂන් එකක් අපිට තියෙන්නේ පසුතැවුනොත්. හැබැයි පසුතැවිලා ඒකෙන් එන ඉම්පැක්ට් එක අපි නෙගටිව්ලිද ගන්න පොසිටිව්ලිද ගන්න කියන එක අපේ මත තියෙන්නේ. ඉතින් හැබැයි මම පසුතැවිච්ච අවස්ථා සියල්ලෙදිම ඒක ගත්තේ පොසිටිව් ධනාත්මක පන්නරයක් විදිහට. ඉතින් ඒක පසුතැවිච්ච තැන් තිබිලා තියෙනවා. ඔව් අනිවාර්යෙන් පසුතැවිච්ච තැන් මම හිතන්නේ හැමෝගෙම ජීවිතවල තිබිලා තියෙනවා. ඒ වගේම මගේ ජීවිතේත් තිබිලා තියෙනවා. ඉතින් අර එහෙම මම උදාහරණයක් විදිහට ගන්නව නෙමෙයි පසුතැවිච්ච අවස්ථා මම හේතු කරගත්තා මේ දේවල් වලට එන්න. ඉතින් එක අවස්ථාවක් කිව්වොත් එහෙම පසුතැවුන හින්දා සමහර දේවල් වලින් මම ඒකත් එක්කම මගේ ජීවිතය ගොඩක් වෙනස් කරගත්තා. හැබැයි හොඳ පැත්ත. ඉතින් මේ 2025 මම ලෝක මිස් ශ්‍රී ලංකා වෙන එකත් ඒකේ තව ප්‍රතිඵල. ඉතින් මම ඇත්තටම අර මේ පොසිටිව්ලි අපි දේවල් බාර ගන්න එක තමයි අපේ මේ ජීවිතේට ගොඩක් අලුත් දේවල් එන්න හම් වෙන්නේ. මම හිතන්නේ නංගි ඔතනිනුත් හොඳ පණිවිඩයක් එනවා. හොඳේ. දැන් ඇත්තටම හිතන්න මිනිස්සු පසුතැවෙනහම වෙන්නේ ගොඩක් වෙලාවට මේ කඩන් වැටෙන එක. ඒගොල්ලෝ බලනවා මේ ඇයි මට එහෙම උනේ කියලා සමහරලාට ඒකම මේ එල්ලිලා ඉන්න උත්සාහ කරනවා. හැබැයි දැන් ඔයාගේ කතාව ඇහුවට පස්සේ මට තේරෙන්නේ මේ පසුතැවීම් කියන්නේ වෙස්වලාගත් ආශිර්වාද කියලා. සමහර විට ඔයා කියපු විදිහට මට තේරිච්ච දේ තමයි සමහරට ඔයාගේ ජීවිතයේ ඒ සඳහන් කරපු පසුතැවීම් ඇතිවන සිදුවීම් නොවුනා නම් සමහරට ප්‍රතිභා ලියනාරච්චි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ගැන නොවෙන්නත් ඉඩ තිබුණා. ඉතින් අර එහෙම ගත්තොත් එම මේ අර ඒ දේවලුත් ඇත්තටම හේතු වෙලා තියෙනවා මගේ මේ ලයිෆ් එක යන්න. මම අර කතන්දර පොතක් ලියන්න පුළුවන් වගේ දේවල් තියෙනවා. මම හිතනවා ලියන්න එකක්. ඔව් අනිවාර්යයෙන්ම ලියනවා. තව මම හිතන්නේ ඔයාගේ කතාව ලියන්න ප්‍රතිභා මේ කල් වැඩි. මම විශ්වාස කරනවා තව අනාගතයේදී ඔයාගේ කතාවට තව රසමුසු තැන් එකතු වෙයි. එදාට ඔයා ලියන්න කතාවක් අපිත් බලන් ඉන්නවා ආසාවෙන් එක කියවන්න. හොඳයි. මේ දැන් අපි ගොඩක් දේවල් කතා කරා නංගි. මේ මම පොඩක් ඉමෝෂනල් පැත්තකට දැන් එන්නම්. සහවට සංවේදී වෙන සහවාගේ හදවතට ළඟ දේවල් කීප දෙයක් ගැන කීප දෙනෙක් ගැන කතා කරන්න. ඔයාගේ පවුලවා මේ වැඩසටහන එක තැනකට කිව්වා හරි ලොකු ෆැමිලි එකක් කියලා මාත් දන්න පවුලේ සමාජිකව 7 දෙනෙක් ඉන්නවා මේ. මම හිතන්නේ මේ කාලේ නම් මේ කාලේ ලොකු පවුලක්. ඒ කියන්නේ අර පුංචි පවුල රත්තරන් කියන සමාජයේ ලොකු පවුලක් වාගේ අම්මයි තාත්තයි හදලා තියෙනවා. මේ මම මෙහෙම කියන්නම්. ඔයාගේ පවුලේ ඉන්න අනිත් 6 දෙනා ගැනම වචන කීපයකින් හෝ එක වචනකින් හරි ඔයාට හදවතට දැනෙන විදිහට ඒගොල්ලෝ ගැන සඳහනක් කරොත් අපි තාත්තගෙන් පටන් ගමු. හැම කෙනාගෙනම කියනවා. හැම කෙනාගෙනම එක වචනයක් කියන්නේ පවුලේ 7 දෙනෙක් ඉන්නවනේ අපේ පවුලේ. ඒ 7 දෙනා මං කියන්න කැමති අපි අර සාමාන්‍යයෙන් පවුලක කට්ටියක්. 7 දෙනාම අපි සාමාන්‍යම ජීවිතයක් ගත කරපු සාමාන්‍ය පොදු ශ්‍රී ලාංකික පවුලක්. ඉතින් ඒකේ හැබැයි තිබ්බ වෙනස වන්නේ අපේ පවුල හරියම බොන්ඩ් එකක් තිබ්බ පවුලක්. ඉතින් අර ඉමෝෂනල් සපෝට් එක මට තිබ්බා. දැන් මගේ ලයිෆ් එක ගත්තොත් එහෙම අපේ තාත්තා මුල් කාලේ මට අර දැන් මගේ මේ ශේෂ්ත්‍රයන් වලට එනකොට මම හරි සමහර ඒවා හිතුවක්කාර. හැබැයි හිතුවක්කාර වෙන්නේ මගේ ජීවිතේ මම ආස දේවල් ලබා ගන්න. හැබැයි තාත්තට මාව දකින්න ඕනේ මං හොඳම තැනකට යනවා දකින්න. ඒක තමයි ඕනම දෙමව්පියෙක්ගේ තියෙන ආසාව. ඉතින් අපේ තාත්තට එහෙම එකක් තිබ්බා. අපි ගැන අර හරිම මේ එයා හරියට හිතනවා ළමයි 5 දෙනා ගැන. ඉතින් මේ ඒ කාලෙදී මට මතකයි මම
කොහොමහරි මගේ හිතුවක්කාර චරිතෙත් එක්ක මම කොහොමහරි මගේ දේවල් ලබා ගත්තා. අපේ තාත්තා මට කියනවා බ්ලැක් හෝස් කියලා. කියන්නේ මොකක් කරත් මම අනිවාර්යෙන් මගේ ගෝල් එකට යනවා. හැබැයි තාත්තට ඒ විශ්වාසය මං ගැන තිබ්බා. අද මං තාත්තා ගැන කතා කරොත් මගේ තාත්තා තමයි මට ලොකුවටම ප්‍රවුඩ් වෙන්නේ. මම අම්මත් ප්‍රවුඩ් වෙනවා ගොඩාක්. ඒ වුණාට මගේ තාත්තා තමයි මං ගැන අර නිහඬව අභිමාණයෙන් නිහඬව ප්‍රවුඩ් වෙන කැරක්ටර් එක අපේ තාත්තා එක්ක පවුලේ. ඉතින් මට හරි සතුටුයි. ඒ කියන්නේ යා මාර ආඩම්බරෙන් අනිත් හැට ඒ ගැන කියනවා. ඉතින් ඒක මං හිතන්නේ යාට ලොකු ආභරණයක්. ඒ කියන්නේ හැම පවුලකම තාත්තලා එහෙම තමයි. ඒ වුණාට අපේ තාත්තා කියන්නේ අපේ තාත්තා ලොකු මහන්සියක් ධෛර්යයෙන් ආපු කෙනෙක්. යාත් අර හරියට මාරිද දුක් විඳ අපි 5 දෙනාව ගොඩ ගන්න. ඉතින් එහෙම කෙනෙක්ට එහෙම අර S දෙකෙන් දකිද්දී ප්‍රතිඵලය මම දැන් 2025 මිස් වර්ල්ඩ් වෙනකොට මම දැක්ක තාත්තා බලන් ඉන්නවා. කියන්නේ තාත්තා ඔක්කොම කලින් අපොඩි ගහනම දකිනවා. ඉතින් අර යාර මම දැක්කා ලොකු සතුටක් යාගේ හිතේ තියෙනවා. ඉතින් ඒක මට ඇති. ඉතින් මතන වාගේ මේ මුහුණෙන් අපිට බලා ගන්න පුළුවන් කොච්චර හදවතට. අපේ අම්මිව ගත්තොත් එහෙම අපේ අම්මා මොන දේ නැතත් මට කෑම බීම ටික හදලා දෙනවා. සමහර මම ගෙදර කෑම වලින් එහෙම තමයි ජීවත් වෙන්නේ. ඉතින් කෑම ටික හදලා දෙනවා. සමහර වෙලාවට යා නැගිටලා මම උදේම තමයි වැඩට යන්නේ. උදේ පාන්දර 5 මාට නැගිටලා 7 වෙනකොට මම ඔෆිස් එකේ 7 තමාරන. ඉතින් ඒ වෙලාවට මට කෑම ටික හදලා දෙනවා. ඉතින් යා මට විතරක් නෙමෙයි අපි පවුලේ 5 දෙනාටම ළමයි 5 දෙනාටම එකසේ එක දිගට ලොකු රන් එකක් ගෙනිච්ච කෙනෙක් යා. ඉතින් ඒ මම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබනවා කියන එක ලොකු පිනක් මට. ඉතින් මට මගේ අරමුණ මම ජීවිතේ ඉස්සරහට ගියාම ඒගොල්ලන්ටත් මගේ ලොකු උදව්වක් මගේ පැත්තෙන් කරන එක. ඉතින් මම හරි කැමති සතුට වෙනවා ඒගොල්ලොත් ඒකෙන් මේ මාව දැකලා සතුට වෙනවා නා. ඉතින් අර පවුලේ අර ඇඟිලි පහ වගේ අර වෙනස් ළමයි 5 දෙනෙක් තමයි අපි. අක්කයි මායි ගත්තොත් එimhe අපේ අක්කා හොඳට පොත් කියවලා එයාගේ තියෙන පාත් එක ඒක. ඉතින් මට අපේ අක්කා මතක් කරන්න ඕනේ. අපේ අක්කා මට අන්තිම මගේ ප්‍රොජෙක්ට් එක කාලෙදි කොච්චර ස්ට්‍රැටජිකලි දේවල් හිතන්න කරන්න කියලා දුන්නාද. ඉතින් අපේ නංගිව ගත්තොත් එහෙම එයා හැම එකම ගිහලා මගේ ඇඳුමේ ඉඳන් බලලා ඇද හොයලා මේක තමයි එහෙම කියලා. ඉතින් අර ඒ දේවල් සමහර වෙලාවට මම වාසනාවට ලැබිච්ච දේවල්. ඒ කියන්නේ අපිට සල්ලි නැති වෙන්න පුළුවන්යි. ඒ වුණාට අර කියන ඉමෝෂනල් සපෝට් එක අපිට එන බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන හෙල්ප් එක මට ඉතින් පොඩි දේවල් මට සෑහෙන වටිනවා. ඉතින් මගේ මල්ලිලා දෙන්න හැමෝම ඒක එක හා සමානව මට උදව් කරා. ඉතින් මට ඒගොල්ලන් මතක් කළ යුතුමයි මේ ගමනේදී. ඉතින් එහෙම පවුලක දෙවෙනි දරුවා වීම ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. මෙතන ඒක වාගේ මේ මූණේ තියෙන හැඟීම් වලින් ප්‍රකාශ වෙනවා නංගි. හරි සතුටුයි. ඒක අහන්න ලැබිච්ච එක ගැන මං අනිවාර්යෙන් හිතනවා වාගේ අම්මා තාත්තා සහ පවුලේ සියලු දෙනා අක්කා නංගි මල්ලිලා දෙන්න ඔයා ගැන අද මේ මොහොතේ සෑහෙන ආඩම්බර වෙනවා. ඒක නම් අනිවාර්යෙන් කියන්න. හොඳයි. අපි පොඩ්ඩක් අර සංවේදී මොහොතට වාට මොහොතක් ඉඳ තියලා මම මේ තවත් වැදගත් ප්‍රශ්නකට යන්නම්. මේක මේ පවුලෙන් එහාට ගියපු කතාවක් ගැන තමයි මම අහන්න යන්නේ. දැන් ප්‍රතිභා අපි දන්න ඔයා සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක දක්ෂ තරුණියක්. දැන් ඔයාගේ පවුල් වපසරිය ගත්තාම අපි කියනවා අර එහෙම මේ ශ්‍රී ලංකා වෙන්න ලොකු තල්ලුවක් දෙන්න වාට ඉමෝෂනල් සපෝට් එක සහ වාට වා කරන ඕන වැඩකට ඒගොල්ලෝ ඉඳීවත් එක. හැබැයි අර එයාලගේ කැපැසිටි එකෙන් එළිය ගියපු දේවල් වගේක් තියෙනවා. හැබැයි වට තනියම උතෙන්ට යන්නත් බෑනේ. අනිවාර්යෙන් මම විශ්වාස කරනවා වාගේ යාළුවෝ වෙන්න පුළුවන්, වාගේ මෙන්ටර්ස්ලා වෙන්න පුළුවන්, වාගේ අපි කියනවා ගුරුවරු වෙන්න පුළුවන්, පාසල වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් පිරිසක් ඇති ඔයාට මේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා බවට පත්වෙන්න උදව් කරපු පවුලෙන් එහාට ගියපු පිරිසක්. සමහරට පවුලට තරම්ම පවුලේ සමාජිකයේ තරම්ම වාගේ හදවතට වාගේ හිතට ළඟ පිරිසක් ඇති කියන විශ්වාසය මට තියෙනවා. මොකද සාමාන්‍යයෙන් එහෙම නැත්නම් අපි කොච්චර කිව්වත් තනියම එතෙන්ට යන අමාරුයි. දැන් මට දැනගන්න ඕනේ කවුද ඒ අය?
සමහර විට නම් වශයෙන් කියන බැරි තරම් පිරිසක් ඉන්නත් පුළුවන්. හැබැයි වාට මේ මම සතුටුයි ඔයා මේ නම් වශයෙන් කීප දෙනෙක්ව නම් කරලම කියනවා නම් මෙන්න මෙයා කියලා මම හිතන්නේ සමහරට ඔයා අමාරු උදාහරණ වෙන්නත් පුළුවන් මම. ඒ කියන්නේ එහෙම ගොඩක් අය මතක් කරගෙන ඉන්නවා. මගේ ලයිෆ් එක ගත්තොත් එහෙම හැම සම්දිස්ථානකෙම කට්ටිය අඩු වැඩි වශයෙන් මට උදව් කරලා තියෙනවා. අනිවාර්යෙන් මේ හැමෝම ගැනම මට අර හරිම හදපිරි අර ස්තුතිය පුද කරනවා මම මේ හැමෝටම. ඒ වුණාට දැන් අර මම මගේ මෙන්ටර්ස්ලා අයියා කිව්වනේ මෙන්ටර්ස්ලා සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා. මම මේ මෙන්ටර්ස්ලා සිලෙක්ට් කරගද්දී ගොඩක් මම අර නිකන් හිතලා බලලා තමයි කට්ටියව තෝරගත්තේ. ඉතින් ඒ හිතලා බලලා තෝරගත්ත කට්ටිය මට ඇත්තටම උදව් කරා. මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති 2018 දී මම මේ පැජන්ට් නිරූපණ ශිල්පය කියන දෙයට මම එනකොට කැලණි විශ්වවිද්‍යාලයෙන් මම එන්නේ. මම ඒ තරඟයට ඇතුළත් වුණා. මට හරිම හොඳ කරුණාවන්ත ඒ වගේම මං ගැන විෂන් එකක් දැක්ක. මාව දැක්ක මිනිස්සෙක් මට හම්බුණා. එයා ප්‍රථමයෙන් මතක් කරන්න ඕනේ බ්‍රයන් කර්ක්ෝවර්. එයාත් එක්ක තමයි මම මගේ නිරූපණ ශිල්පය ශාස්ත්‍රය මම හරිම ප්‍රොෆෙෂනලි අරන් යන්නේ. කවුරු හරි කෙනෙක් දැක්කොත් එහෙම කියන්න පුළුවන් නිරූපණය කියන්නේ හරිම ඔයගලන්ට යන්න හොඳ තැනක් නෙමෙයි. බට් ඒක මම වෙනස් කරපු කෙනෙක්යි මගේ ජීවිතේ. මම ඒක ගොඩාක් වෙනස් කරා. ඒක මම උදාහරණයක් වශයෙන්ම මම මගේ විශ්වවිද්‍යාල ළමයින්ට මගේ වටේ ඉන්න හැම යාළුවෙක්ටද මාව දකින්න කෙනෙක්ට මේ ශ්‍රේෂ්ඨයට එන්න බය වෙලා හිටපු කෙනෙක් හිටියා නම් ඒ බය නැති කරා. බය නැති කරා. විශේෂයෙන්ම අපේ පවුලෙත් බය නැති කරා ඒකට. ඉතින් ඒ දේ මම කරපු කෙනෙක්. අපේ සාම්ප්‍රදායික පවුල් වලින් එන ළමයින්ට කොහොමද මේක අපි හරි විදිහට ප්‍රොෆෙෂනලි කරන්නේ? ඒක මම පෙන්නුවා. ඉතින් ඒකට හරි හැම මෙන්ටර් කෙනෙක් ඕනේ. ඒ මෙන්ටර් තමයි බ්‍රයන් කර්ක්ෝවර්. ඉතින් එයත් එක්ක මට ගොඩාක් කට්ටියව හම්බ වුණා. ඊට පස්සේ මට අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි මොඩල් ෂොප් ආයතනයේ මම 2025 ශ්‍රී ලාංකීය රූ රැජිනමෙන්ට මට අවස්ථාව සලසලා දුන්න කට්ටිය. හරිම ට්‍රාන්ස්පේරන්ට් පැජන්ට් එකක් කියන්න පුළුවන්. ඔඩිටර්ස්ලා එකතු වෙලා ඊට පස්සේ ඒක හරිම ට්‍රාන්ස්පේරන්ට් විදිහට තමයි මේ පැජන්ට් එක දිගටම ගෙනිච්චේ. ඉතින් එහෙම කාටවත් අඩුපාඩුවක් කරේ නෑ. ඒ වගේම කාටවත් අර එහෙම අදිනවා කියන්නේ එහෙම පැජන්ට් එකක් නෙමෙයි. මගේ සර්ව සාධාරණව ක්‍රියාත්මක වෙච්ච එකක්. ඒ කියන්නේ මගේ ජීවිතය ගත්තොත් මමත් අර දේවල් අපිට පේනවානේ ශාස්ත්‍රයේ ඉන්නකොට සමහර ඒවා අසාධාරණකම් වෙන්න පුළුවන් කියන එක. නමුත් ඒක මට අසාධාරණකමක් නැතිම පැජන්ට් එක කියන්න පුළුවන්. ඉතින් මං වගේ කෙනෙක්ට මෙහෙම ගමන කාපු කෙනෙක්ට ලොකු අවස්ථාවක් දෙනවා කියන එකම හිතන්නකෝ. අනිවාර්යයෙන්. ඉතින් හරිම සුදුස්සාට සුදුසු තැන දීපු පැජන්ට් එක. ඉතින් ඒකේ මට ප්‍රධාන වශයෙන්ම මතක් කරන්න ඕනේ සංගීතා වීරරත්න මහත්මිය, ධනංජය බණ්ඩාර මහත්මයා, ශිරීන් කුමාරතුංග මහත්මිය. ඒගොල්ලෝ තමයි මොඩල් ෂොප් ආයතනයේ ඩිරෙක්ටර් බෝඩ් එක. ඒකත් එක්ක ඒ කියන්නේ සංවිධානයත් එක්ක එකතු වෙලා හිටිය සිලෝන් ටුවර්ස් ආයතනය. ඒක තමයි මේ ෆ්‍රැන්චයිස් එක හෝල් කරන්නේ. ඒ වගේම ලක්ෂ්මී මුණසිංහ මතක් කරන්න කැමති. අර අපිත් එක්ක හැම දෙයකම හිටපු කෙනෙක්. ඒකේ හැම දෙයක්ම වැඩම බාරගෙන වැඩ කරපු කෙනෙක්. ඒත් එක්ක හිටපු මට නම් වශයෙන් අයි මතක් කරන්න බැරි තරම් කට්ටිය මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා සංවිධානය ඇතුලේ හිටිය අපිට උදව් කරපු. ඉතින් මට ඒ අවස්ථාව දුන්න එකට මම කියන්නේ මගේ කෘතඥතාවය තියෙනවා මට. ඒ වගේම මතක් කර යුතුයි කුමාරි සිල්වා. අපිට අපේ එතිකට්‍රේ. ඉතින් එයා අපිට තාත්තා කෙනෙක් වගේ තමයි හැමදේම ඉගැන්නුවේ. ඉතින් වෙන මට එක්ස්පීරියන්ස් තිබ්බා තමයි. නමුත් මේක මම හරිම නිකන් උපාධියක් වගේ පොඩි කාලේක උපාධියක් වගේ කරා. ඒ එච්චරට මේ පැජන්ට් අත්දැකීම් ගොඩක් වට ලැබුණා. අත්දැකීම් ගොඩක්. ඉතින් කුමාරි සිල්වා මතක් කරන්න ඕනේ. ඒ වගේම මං අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මගේ යාළුවෝ ටික. ගොඩක් විශේෂයෙන්ම මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ 7 දෙනා. ඒගොල්ලෝ නැත්තම් මම මේක ගොඩක් තැන්වල නැහැ කියලා මං හිතනවා. මොකද ඒගොල්ලෝ හරියටම අර මගේ දුකේදී සැපේදීත් හිටපු කට්ටියක්. හැමදේම ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් ඒගොල්ලෝ මට උදව් කරා. ඉතින් මං ඒකට මං හැමදාම ඒගොල්ලන් එක්ක ඒකට මම ණය ගැති ඒගොල්ලෝ කරපු උදව්වන් වලට. එහෙම තමයි. ඒ වගේම ඉතින් තව ගොඩක් යාළුවෝ මට උදව් කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ප්‍රධානව ගත්තොත් ඒගොල්ලෝ තමයි. හොඳයි. මම හිතන්නේ මේ ඔයා හරි වාසනාවන්තයි ප්‍රතිභා. සාමාන්‍යයෙන් ඔහොම උදව් කරන්න අර මම දැක්ක ඔයා මේ යාළුවෝ ගැන
මෙන්ටර්ස්ලා ගැන සහ පැජන්ට් එක ගැන මතක් කරද්දි මේ ඔයාගේ අර හරි ලස්සන මේ සිරියාවන්ත හිනාවක් මුණට ආවා. එහෙම හිනාවක් ජෙනුවින්ලි එන්නේ අර හදවතින්ම ග්‍රැටිටියුඩ් එකක් තියෙනවා නම් විතරයි. හිතන්නේ ඔයා ගොඩාක් මේ බ්ලෙස්ඩ් කෙනෙක් එහෙම ගත්තොත් ඒ වගේ පිරිසක් වගේ ෆැමිලි එක ගත්තත් ඔයාගේ යාළුවෝ ගත්තත් ඔයාගේ මෙන්ටර්ස්ලා ගත්තත් ඉතාමත්ම හොඳ මේ වගේ අර හොඳ මිනිස්සු පිරිසක් ඔයාගේ වට ඉන්නෙක් ගැන ඔයා හරි වාසනාවන්තයි සහ ආශිර්වාද ලත් එක්ක කියන්නත් පුළුවන්. හරි නංගි දැන් මේ ගොඩක් දේවල් අපි කතා කරා. මම හිතන්නේ පැයකට ආසන්න කාලයක් මේ සාකච්ඡාව ඇදිලා ගියා. මම හිතන්නේ හරි මේ කාලය අනවදරුනේ නැහැ. අපි වැඩසටහනේ මං සාමාන්‍යයෙන් අහන අන්තිම ප්‍රශ්න දෙක දිහාවට තමයි යොමු වෙන්නේ. ප්‍රතිභා ලියනාරච්චි කියන චරිතය ඉන්ස්පිරේෂන් එකක් කරගන්න බලන් ඉන්න පුංචි ගැහැණු දරුවෙක්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වගේ තරුණියෙක්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම කෙනෙක් පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්, ඕන කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? පණිවිඩය ලොකුවටම you should think big. ඉතින් මම 3 වසරේ මගේ හිටපු මමයි දැන් කෙනයි ගත්තොත් එහෙම අහසට පොළොව වගේ දෙන්නෙක්. ඒ කියන්නේ හැම අංශයකින්ම knowledge එකෙන් ගත්තත් අනිවාර්යයෙන්ම හැමෝම grow up වෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ දේවල් වලට ආපු ගමන හරි ලේසි ගමනක් නෙමෙයි. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක දැක්කම මට ඒ කෙනාද කියලා හිතනවාම අර තව කෙනෙක්ට බිලීව් කරන්න බැරි තරමට මම මාව වෙනස් කරගත්තා. ඒකයි අර දැන් කියනවානේ මැනිෆෙස්ට් කරනවා කියලා කට්ටිය එහෙම මං මැනිෆෙස්ට් කරනවා කියලා හිතලා එහෙම කරපු දෙයක් නෙවෙයි. නමුත් තමන් අචීව් කරනවා නම් තමන් අචීවර් කෙනෙක් නම් අපිට ලොකු ඩ්‍රීම්ස් තියෙන්න ඕනේ අපේ ජීවිතේ. අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ. දැන් මට මගේ ජීවිතේ හම්බ වෙලා තියෙනවා සමහරු මට සාමාන්‍ය විදිහට හිටියොත් ඇති. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. නමුත් මම පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙනවා මට මේක මම ගන්නවා. මට සමහර දේවල් අර ඉම්පොසිබල් දේවල්. හැබැයි අර ඉම්පොසිබිලිටීස් පොසිබිලිටීස් කරගන්න. ඉතින් ඒක තමයි මට සමාජයට දෙන්න පුළුවන් ලොකුම I can පණිවිඩය. ලංකාවේ කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම we should think big. අපි එහෙම හිතුවොත් විතරයි අපිට දේවල් ළඟා කරගන්න පුළුවන්. ඇත්තටම ඒකට උදාහරණයක් ගත්තොත් මම මොඩලින් වලට එනකොට මම ඒකට අඩිතාලම දාගත්තේ ඒ කියන්නේ මම ඒ කියන ළඟකවත් හිටපු කෙනෙක් නෙමෙයි ළඟ පාතකවත් හිටියේ නෑ. නමුත් ඒකට අඩිතාලම දාගත්තාම මේ මම CFW වලින් තමයි මගේ ගමන පටන් ගත්තේ. මේ මොඩල් නිරූපණ ශිෂ්‍ය CFW වලින් පටන් අරගෙන ඊට පස්සේ මම ලංකාවම නියෝජනය කරා පැජන් දෙකක මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2020 ඊට පස්සේ මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් 2024 ඊට පස්සේ මම මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා ඒ වලත් මම මේ ජය පරාජය දෙකම තිබ්බා මගේ ජීවිතේ. නමුත් මම මේ දේවල් ධනාත්මකව ගත්තා මගේ පන්නරයක් විදිහට. හැබැයි ඒ හැම දෙයකදීම මම ගොඩාක් ඉහළින් හිටපු කෙනෙක්. මම දැන් සමහර දේවල් අපි හිතනවා අපිට කරගන්න බෑ කියලා. ඒක හිතා ගන්නවත් බෑ කොහොමද මෙයා කරන්නේ එහෙම කියලා. ඒ වුණාට මම ඒක කොහොම හරි කරලා දෙනවා. ඒ කියන්නේ මගේ යාළුවොත් මට කියනවා ඔයා විතරයි මේ අර පොඩි කාලේ හිටපුම කෙනා මේ අදටත් ඒක ඔප්පු කරලා පෙන්නනවා කියලා. මට සමහර වෙලාවට මටත් මතක නෑ. මගේ යාළුවෝ කියනකොට තමයි මතක් වෙන්නේ ඕ නේද මම ඒ කන්ද මේවා ළමයින්ටත් කියලා තියනවා නේද කියලා. ඉතින් ඔතන මම හිතන්නේ මේ දැන් මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා පැජන්ට් එකට මම හිතන්නේ ඇප්ලයි කරද්දිත් මම හිතන්නේ වා මේ ගොඩාක් ලොකු අත්දැකීම් ගොඩක් සහ ඒ වගේම තමයි මේ මම හිතන්නේ වාගේ මේ ඔයාලට ලබන අවුරුද්දේ මේ ගත්තොත් මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරඟාවලියට සහභාගී වෙන්න බෑ. මම හිතන්නේ මේකත් අපි කියන අර ලොකු රිස්ක් එකක් අරගෙන ආවේ කියලා කියන්න පුළුවන්. මේ හිතන්න පුළුවන් මෙයාට කියන්නේ එක්ස්පීරියන්ස් එක තියෙනවා. නමුත් කියන්නේ දැන් ඒ එක්ස්පීරියන්ස් එකටයි මම මගේ උපරිමය කරා. ඒ කියන්නේ මම එක්ස්පීරියන්ස් එක අරගත්තේ ලොකු ඉලක්කයක් එක්ක. අර දැන් මම කියවනේ think big කියන එක ඒක අපි එහෙම දේවල් අපි ලොකු හීන තියෙනකොට අපිට ඒකට අපිව ඩයිරෙක්ට් වෙනවා. අනිවාර්යයෙන්. අපි එතකොට අපි දන්නවා මේක
අරගෙන මේ කියන කඩුල්ලෙන් අපි යන්න ඕන ඉස්සරහට කියලා. හැබැයි අපි ඒ වගේ ලොකු goals නැත්තම් ලොකු dreams නැත්තම් අපිට impossible dreams තියෙන්න පුළුවන්. ඒව නැත්තම් අපිට අපේ ඒ ගමන අපිට යන්න බෑ. ඒකයි මම කියන්නේ ඕනම කෙනෙක්ට you should think big. big කියලා. කියන්නේ. ඒතර අර සාම්ප්‍රදායික ජනවහර කියනවනේ වාට මේ ගහක මුදුනට ගලක් ගහන්න ඕන නම් හඳට එම් කරලා ගල ගහන්න කියලා. මම හිතන්නේ සමහරලාට හඳටම දින්න ඉඩ තියෙනවා. think big කියන පණිවිඩය තමයි ඔයාව ඉන්ස්පිරේෂන් එකක් කරගන්න බලාගෙන ඉන්න ඕනම කෙනෙක්ට ඔයා දෙන්නේ. හොඳයි. ප්‍රතිභා මේ වැඩසටහනේ වාගෙන් අහන අන්තිම ප්‍රශ්නේ. සහ මේ මම මේ වැඩසටහනේ ආසම ප්‍රශ්නේ. මගේ ආරාධිතයන්ගෙන් අහන. ජීවිතය ගැන මොකද හිතන්නේ? ජීවිතය හරිම එක්සයිටඩ් මගේ ජීවිතය ගැන. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් හරිම මහන්සි ජීවිතේ ගොඩාක් හැල හැප්පීම් එක ආවා එහෙම කියන නමුත් ඒ හැම ලයිෆ් ස්ටේජ් එකක්ම මම හරිම එක්සයිටඩ්. ඒ කියන්නේ what comes next into my life කියන එක මගේ හැමතිස්සෙම ජීවිතේ තියෙනවා. ඉතින් ඒක හරිම ආසාවෙන් මම බලන් ඉන්නේ. කියන්නේ හැමතිස්සෙම අපිට හොඳම හම්බෙන්නේ නැහැ අයියේ. ඒ වුණාට අපේ ලයිෆ් එකේ ගත්තාම මේ භාගයක් හොඳ නම් භාගයක් නරකත් වෙනවා. ඒ වුණාට මම හැම එකටම ආසයි. ඒ කියන්නේ පසල් එකක් වගේ. හැබැයි මම හරිම එක්සයිටඩ්ලි ඉන්නේ. කියන්නේ ඒකට තව දෙයක් තමයි මගේ තියෙන මම දන්නේ ඒක අපි එළියට පෙන්නන කැරක්ටර් එකට වඩා ඇතුලෙන් කොච්චර අපි පොසිටිව්ද කියන එක. ඉතින් මම ගොඩාක් පොසිටිව් මිනිස්සෙක්. මම හිතන්නේ හරිම පොසිටිව් විදියට. that මට හොඳක් වෙයි. මම හොඳ කරනවා නම් මට අනිවාර්යෙන් හොඳක් වෙයි. ඉතින් ඒක මගේ හැම තිස්සෙම හැම සම්දිස්ථානකෙම තිබ්බා. ඉතින් මගේ goals හැමදේම මම තව මිනිස්සෙක් කපලා ගියේ නෑ ජීවිතේ කවදාවත්. හැබැයි මම මගේ goal එකට ආවා. ඒ goal එක හරිම හොඳින් තමයි මම ඉස්සරහට ගියේ. ඉතින් ඉස්සරහටත් මම හරිම excited තමයි ඉන්නේ. මොනවාද මට ඉස්සරහට කරන්න තියෙන්නේ. හැබැයි අර ඒ කියන ලයිෆ් එකේ ස්ටේජස් මම හරිම කියුරියස් කුතුහලයෙන් යුතුව තමයි ආසාවෙන් බලන් ඉන්නවා මේ එන්නේ. කියන්නේ ඒක තමයි අපි ලයිෆ් එක ගන්න පුළුවන් ලොකුම සැටිස්ෆැක්ෂන්. සමහර දේවල් හරිම පොසිටිව්ලි ගන්නවා ධනාත්මකව ගන්නවා කියන එක මට මේ කතා බහෙදි තේරුණා. ඒ කියන්නේ ජීවිතය ගැන හරිම කුතුහලයෙන් යුතුව බලන් ඉන්නවා සහ ජීවිතය ගැන මට ඒක තව කෙනෙක්ට දෙන්නත් පුළුවන් ඇඩ්වයිස් එක ඒක. කියන්නේ අපි එන්නේ අය එක බෑග්ග්‍රවුන්ඩ්ස් වලින්. අනිවාර්යයෙන්. කියන්නේ අපිට හැමදේම හම්බෙන්නේ නැහැ. කියන්නේ මගේ ජීවිතෙත් ඒකට ලොකු එක්සැම්පල් එකක් තව කෙනෙක්ට. ඉතින් ඒ වුණාට ඒ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට අපි අර පර්පස් එක අර ඉකිගායි එක කියන්නේ ඒක තියෙනවා කියන්නේ කෙනෙක්ට ඒක තමයි අපිව ලොකුටම අපිව චේන්ජ් කරන්න පුළුවන් දේ. ඉතින් මේ අර එක්සයිට්මන්ට් එකක් තියෙන්න ඕනේ. be excited. ඔව් එක්සයිට්මන්ට් එකක් තියෙන්න ඕනේ. එතකොට I think අපි ලොකු ගමනක් යන්න පුළුවන්. be excited, be curious, be positive. positive. හොඳයි. ප්‍රතිභා ගොඩාක් ස්තුතියි. Thank you. real stories with මනෝද්‍ය වැඩසටහනට ආරාධනය පිළි අරගෙන අද දිනේදී සහභාගී වුණාට මම හිතනවා මේ ප්‍රතිභාගේ රියල් ස්ටෝරි එක මුල් වතාවට තමයි එළියට එන්නේ. මම අහලත් නැහැ ප්‍රතිභාගේ මේ රියල් ස්ටෝරි එක මීට කලින්. ඉතින් ඒකත් එක්ක ලොකු ඉන්ස්පිරේෂන් එකක් අපේ රටේ තරුණ තරුණයන්ට පොදුවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. සහ අභිමානයෙන් යුතුව කියන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෙක් කියලා වාට ඔයාව හඳුන්වා ගන්නට පුළුවන් මේ කියන විශ්වාසයක් අපිට තියෙනවා. ඉතින් අති සාර්ථක විශිෂ්ට ගමනකට හදවතින්ම සුබ පතන ගමන් නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා රියල් ස්ටෝරීස් විත් මනෝද්‍ය වැඩසටහනට සහභාගී වීම සම්බන්ධව. හොඳයි. අදත් රියල් ස්ටෝරීස් විත් මනෝද්‍ය වැඩසටහන මේ විදිහට අවසන් වෙනවා. තවත් හරි අපූරු රියල් ස්ටෝරි එකක් එක්ක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් අපි සමුගන්නවා. එතෙක් ඔබට සුවදායි කාලවකවානුව.